ට්‍රේඩිං ෆ්‍රී කෝස් එකට දැන් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේ අපේ 13 වෙනි බැච් එක. ඉතින් අපි දැනට 12 වෙනි බැච් එක කරගෙන යනවා. ඉතින් මේකට ඔයාලගෙන් රුපියලක්වත් ගන්නෙ නැහැ. මාස 2ක් පුරාවට ඔයාලට අපි නොමිලේ ට්‍රේඩිං උගන්වනවා. හරිද? ඉතින් ඒක ගැන හැම විස්තරයක්ම ඇයි උගන්වන්නේ සහ මොකද්ද වෙන්නේ කියන දේවල් ගැන වීඩියෝ දාලා තියෙනවා. මම ඒව ගැන කතා කරන්න නෙමෙයි ආවේ. මම ආවේ ඔයාලට ඔයාලා කොහොමද 13 වෙනි බැච් එකට ජොයින් වෙන්නේ කියලා කතා කරන්න තමයි මම ආවේ. ඉතින් මීට කලින් අපි බැච් 12ක් ගත්තා. ඒ බැච් 12ම ගත්තේ ගොඩක් දුරට TikTok එකේ live ඇවිල්ලා තමයි ගත්තේ. හැබැයි මට වැඩත් එක්ක live වෙන්න පොඩ්ඩක් අමාරු තත්ත්වයක් තියෙනවා සහ කනෙක්ෂන් ප්‍රශ්නයක් සහ සමහර අයට live වලට join වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම හේතු හින්දා අපි හිතුවා වෙනස්ම විදිහකට මෙන්න මේ 13 වෙනි බැච් එකට ළමයි ගන්න. ඉතින් මේක ඇත්ත හරිද බොරු නෙමේ. ඔයාලට මගේ TikTok එකට ගියොත් බලා ගන්න පුළුවන් ඕන තරම් ඉගෙන ගත්ත ළමයි කමෙන්ට් දාලා තිනවා සහ 13 වෙනි බැච් එකට එනකන් බැච් පටන් ගත්ත විදිය හැම විස්තරයක්ම තියෙනවා. ඉතින් වැඩේ වෙන්නේ මෙහෙමයි. ඔයා මේ වීඩියෝ එක බලන්නේ TikTok එකෙන් හරි Facebook එකෙන් හරි වෙන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාට අපේ කෝස් එක ගැන හිතන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මම මේ පාර තීරණය කරා අවස්ථා 3කට ළමයි ගන්න. ඉතින් අපි ගන්නේ ඉස්සරෝම ඔයා අපි හිතමු මෙන්න මේ TikTok එකට හරි Facebook එකට හරි දාන කමෙන්ට් වලින් අපි software එකකින් තෝරලා ගන්නවා. Facebook එකෙන් ළමයි 5 දෙනෙක් සහ TikTok එකෙන් ළමයි 5 දෙනෙක්. හරිද? එතකොට ඒක ගන්න අර කිසිම දෙයක් ඔයාලට කරන්න නැහැ. ලක්යකට තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි මම ගොඩක් ගන්නෙ නෑ ඒකෙන්. මොකද සමහර අය හිතනවා ඒ කියන්නේ ලක් එකක් නැති හින්දා එයාලට chance එකක් නැති වෙයි කියලා හිතනවා. ඒ නිසා අපි වෙනස් විදිහකටත් ළමයි ගන්නවා. ඒ කියන්නේ ළමයි 10 දෙනෙක් විතර නෙමෙයි අපි බැච් එකට ගන්නෙ. ඉතින් එතකොට ඒ 10 දෙනෙක් ගන්නේ TikTok එකට කමෙන්ට්ස් දාන සහ Facebook එකට කමෙන්ට්ස් දාන අයගෙන් තමයි 5 දෙනා තෝරගන්නේ මේ වීඩියෝ එකට. ඒක මම තෝරන දෙයක් නෙමෙයි software එකකින් තෝරන්නේ. මේ මාසය ඇතුළත ඒක තෝරනවා. ඉතින් ඊට පස්සේ අපි තවත් කෙනෙකුට අපි හිතමුකෝ දැන් සමහර අය ලක්යක් එනකම් බලාගෙන ඉන්න බැරි කට්ටිය ඉන්නවනේ. හරිද? ඉතින් එයාලට පුළුවන් තව පොඩි වැඩක් කරන්න. ඒ තමයි ඔයා මේ TikTok එකට හරි Facebook එකට හරි දාන වීඩියෝ එක තියෙනවනේ. කමෙන්ට් එක තියෙනවනේ. ඒ කමෙන්ට් එකට ඔයාට පුළුවන් ලයික් ගන්න. හරිද? ඔයාගේ යාළුවෝ මෙන්ෂන් කරලා එතකොට ඕනම විදිහකට ෂෙයා කරලා ඔයාට ඕනම විදිහට ඔයා දාන කමෙන්ට් එකට දාගන්න පුළුවන් ලයික් ඕනම් ප්‍රමාණය. ඉතින් එතකොට අපි වැඩිම ලයික් ගන්න. හරිද? මතක තියාගන්න. වැඩිම ලයික් ගන්න කමෙන්ට් එකට TikTok එකෙන් 10 දෙනෙක් සහ Facebook එකෙන් 10 දෙනෙක් අපි ගන්නවා. ඒක වැඩි ප්‍රමාණයක් ගන්න වැඩිම මහන්සි වෙන නිසා. ඉතින් මතක තියාගන්න වැඩිම කමෙන්ට් එකට වැඩිම ලයික් ගන්න. හරිද? එතකොට ඒ වගේම ඔයා අපේ Facebook page එක follow කරලා තියෙන්න ඕනේ සහ TikTok channel එක follow කරලා තියෙන්න ඕනේ සහ අපේ YouTube channel එකක් තියෙනවා Most Value Private Limited කියලා. ඒක subscribe කරලා තියෙන්න ඕනේ. ඉතින් පොඩි දේවල් ටිකක් තියෙන්නේ මෙහෙමයි. මම මේ දේවල් يعني අපි පළවෙනි batch එක වගේ පටන් ගන්නකොට මෙච්චර දේවල් කරේ නෑ. ළමයි 50ක් ගත්තා. ඉතින් හැබැයි ඒ වුණාට කිසිම ඒ ළමයි 50 ගත්තට කිසිම මේ තිබ්බේ නෑ. එයාලට අගයක් තිබ්බේ නෑ. ඉතින් ඒවත් එක්ක තමයි මේ ආවේ. ඒ වගේම තමයි 12 වෙනි බැච් එකේ ඉන්න ළමයි දන්නවා. 12 වෙනි බැච් එකේ ළමයින්ටත් සමහරක් අයට මේක ගැන අගයක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ හේතු ඔක්කොම උඩ මෙන්න මේ බැච් එකට අපි මේ දේවල් හැම දෙයක්ම බලනවා. අනිවාර්යෙන් අර දේවල් කරලා තියෙනවනේ. අව තේරුණත් අර දේවල් කරලා තිබෙන්නේ නැත්නම් ඒ කියන්නේ TikTok එක, Facebook එක, YouTube එක ওই විදිහට කරලා තිබෙන්නේ නැති වුණොත් ආට සිලෙක්ට් වෙන්න විදිහක් නැහැ. ඉතින් මේක ෆ්‍රී හම්බෙන chance එකක්. ට්‍රේඩින් ෆ්‍රී ඉගෙන ගන්න. ඔයත් try කරන්න. මෙන්න මේ 13 වෙනි බැච් එක අපි මේ විදිහට පටන් ගන්නවා. ඉතින් දැන් 12 වෙනි බැච් එක යනවා. ඒක ඉවර කරපු ගමන් අපි 13 වෙනි බැච් එක පටන් ගන්නවා. එහෙනම් ඔයත් රෙඩි වෙලා ඉන්න. අනිවාර්යෙන් මේ මාසේ අපි මේ මාස ඉවර වෙන්න කලින් ඔය 30 දෙනාම තෝරනවා. ඉතින් එහෙනම් හැමෝටම good luck.